හරි. දැන් අපි ඉස්සෙල්ලා බැලුවා වගේ අපි දැන් බලමු. අපි දැන් ආයෙත් පාරක් හදමුද ෆයිල් එකක් හදලම ෆයිල් ඇට්‍රිබියුට්ස් එකත් බලලම ඒ ෆයිල් එක හයිඩ් කරන විදිහ ඒ ටික එහෙම කරමු ඈ. හරි. මම දැන් ෆයිල් එකක් හදන්න යන්නේ ඉස්සෙල්ලා. right. අපි ඉස්සෙල්ලා මේ ෆෝල්ඩර් එකක් හදාගෙන ඉමු. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ මේ වැඩේ කරමු. හරි. පුතාලට දැන් මගේ සම්පූර්ණ ස්ක්‍රීන් එකම පේනවද? ඔව් සර්. ඔව් ඩෙස්ක්ටොප් එක පේනව නේද? ඔව් සර්. හරි. මම ඉස්සෙල්ලා ෆෝල්ඩර් එකක් හදනවා. කොහොමද අපි ෆෝල්ඩර් එකක් හදන්නේ? ඕනම තැනක. ඒ කියන්නේ දැන් මේ ඩෙස්ක්ටොප් එකේ හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හાર્ඩ් ඩිස්ක් එකේ වෙන ස්ථානයක වෙන්න පුළුවන්. ඕන තැනක අපිට ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්. දැන් එකම විදියටනේ හදන්නේ. හරි. දැන් ඩෙස්ක්ටොප් එකේ මම ෆෝල්ඩර් එකක් හදනවා. හරි. මම කරන්නේ මොකද්ද? ඩෙස්ක්ටොප් එකේ මවුස් පොයින්ටර් එක තියලා රයිට් ක්ලික් කරලා new කියලා ගිහිල්ලා ෆෝල්ඩර් එකක් ඔන්න හැදුවා. එතකොට ඔන්න new folder කියලා හැදුනා. මේ folder එකට නමක් දෙන්නේ කොහොමද? අපිට පුළුවන් මේ folder එක උඩ mouse එක තියලා right click කරලා rename කියන එකට යන්න. rename කියන එකට ගිහිල්ලා මම නමක් දෙනවා testing folder කියලා. ඕන නමක් දාන්න පුළුවන් ඈ. testing folder. right. දැන් මේක ඇතුලේ තමයි මම files හදන්න යන්නේ. folder එකක් තියෙන හැදුවා. folder එක ඇතුලේ files හදන්න යන්නේ. දැන් මේ folder එකෙත් පුළුවන් අපිට අර file attributes බැලුවා වගේ මේ folder එකේ තියෙන attributes ඕනනම් බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? මේ folder එක උඩ right click කරා properties ගියා. දැන් අපි කලින් හැදුවේ ඒ වගේ නේද? right මේ මෙතන දැනට මේක folder එකක්. ඒ කියන්නේ දැන් කලින් අපි අර word එකක් හැදුවම file type එක word නම් doc කියලා ආවා නේද? එහෙම ආවා. දැන් මේකේ මුකුත් එහෙම ඒවා නැහැනේ. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? නිකම්ම folder එකක්. ඒ නිසා type එක folder create date එක තියෙනවා Tuesday March 18 2025 8:46. ඒ කියන්නේ මේ දැන් වෙලාව. හරි. ඔන්න අපි ඒකෙත් බලන්න පුළුවන් කියන එකයි මම පුතාලට පෙන්නන්නේ. ඒ කියන්නේ අපිට folder එකකත් ඒක බලන්න පුළුවන්. right. ඊළඟට දැන් මොකද්ද අපි කරන්න යන්නේ? file එකක් හදන්න යන්නේ folder එක ඇතුලේ. ඔන්න මම folder එක open කරා. දැන් screen එකේ පේනව නේද සම්පූර්ණ folder එක ඇතුලේ පේනව නේද? පේනව නේද පුතේ? folder එක ඇතුළේ. ඔව් සර්. හරි. හරි. දැන් මේක ඇතුලේ අපි word file එකක් හදනවායි කියලා හිතමුකෝ. හරි. ඔන්න මම right click කරා මෙතන new ඊට පස්සේ ගියා word document. මේ තියෙන්නේ docx document word එක. හරි. ඔන්න document එක හැදුනා. එතකොට දැන් මෙයාට නමක් දෙන්න පුළුවන්. හරිද? අපි නමක් දෙමුකෝ. testing document. testing document. හරි. ඔන්න දැන් නමකුත් දුන්නා. දැන් මේ ෆෝල්ඩරේ ඇතුළට මොනවා හරි දාමු අපි. ඔන්න මම ෆයිල් එක ඇතුළට හොඳේ ෆයිල් එක ඕපන් කරා. හරි. ෆයිල් එක ඇතුලේ මම දානවා දැන්. මොනවාද? hi ටයිප් කරනවා. hi this is testing document. හරි. මම ඔන්න නිකන් ෆයිල් එක ඇතුලේ නිකන් අපුරු වචනයක් දැම්මා. කලර් එකකුත් දුන්නා. හරි. දැන් මේව සේව් කරන්නනේ තියෙන්නේ ෆෝල්ඩර් එකටම. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ හදපු ෆයිල් එකට දැන් අපි එතනම හදපු නිසා ඕනනම් පුළුවන් මෙතනින් කෙලින්ම මෙනු ගිහිල්ලා සේව් දෙන්න. ඒත් හරි. save as කියලා යනවා නම් වෙන තැනක සේව් කරනවා නම් අපිට පුළුවන් save as කියලා ගිහිල්ලා සේව් කරන්න. ඕන මම දැන් ડોකියුමන්ට් එක ක්ලෝස් කරා. හරිද? ෆයිල් එකත් ක්ලෝස් කරා. ඔන්න දැන් ටෙස්ටිං ෆෝල්ඩර් එක තියෙනවා. මේ ෆෝල්ඩර් එක ඇතුළට ගියාම අපි හදපු ડોකියුමන්ට් එක තියෙනවා. දැන් මේකනේ ෆයිල් එක. මේක තමයි ෆයිල් එක. අර කලින් අපි හැදුවේ ෆෝල්ඩර් එක. හරිද? ඔන්න මම ආයි කියනවා මේ තියෙන්නේ ෆෝල්ඩර් එක. ගොනු බහාලුම කියලා සිංහලෙන් ඒකට කියන්නේ. ගොනු ටික දාලා තියෙන එකට. ගොනු බහාලුම. එතකොට මේ තියෙන්නේ ෆෝල්ඩර් එක. ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපි ගොනු ටික දාන්නේ. ෆයිල්ස් ටික දාන්නේ. ෆයිල්ස් ටික සේව් කරලා තියන්නේ ෆෝල්ඩර් එකේ. ෆෝල්ඩර් එකට කියනවා සිංහලෙන් ගොනු බහාලුම. එතකොට ගොනු ටික ගොනු බහාලුමට දාලානේ තියන්නේ. ඒක තමයි කියන්නේ. හරි. දැන් මේ තියෙන්නේ
ටෙස්ටිං ડોකියුමන්ට් කියලා අපි හදපු ෆයිල් එක. දැන් මෙයාගේ ඇට්‍රිබියුට්ස් ටික බලමුද ෆයිල් ඒ කියන්නේ ගුණාංග ටික. මොකද කරේ මේක උඩ රයිට් ක්ලික් කරා ප්‍රොපර්ටිස් වලට ගියා. අපි එහෙමනේ කතා කරේ. මේ බලන්න. ඔන්න දැන් තියෙනවා type of file. ෆයිල් එකේ type එක .x. ඒ කියන්නේ ડોකියුමන්ට් එකක්. type එක මේ .docx. දැන් පුතාලා තව ටිකක් ඉස්සරහට යනකොට මතක තියාගන්න ඕන ડોකියුමන්ට් ෆයිල් එකක් නෑ. ඒ කියන්නේ Word එකේ හදන එකක් නම් docx කියලා එනවා. Excel වල හදන එකක් නම් XLS කියලා එනවා. PowerPoint එකක් නම් PPT කියලා එනවා. ඒ වගේ audio files වල MPEG MP3 ওই විදියට තියෙනවා. ඉතින් ඒ වගේ ෆයිල් ෆෝමැට් එක සාමාන්‍යයෙන් ටිකක් ඉස්සරහට වැඩ කරන් යනකොට ෆයිල් ෆෝමැට් එක දැක්කම මේක මොන ෆයිල් එකක්ද කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන තමයි type of file. මේ තියෙන ගොනුව මොනා සම්බන්ධ ගොනුවක්ද? ડોකියුමන්ට් සම්බන්ධ එකක්ද? Excel සම්බන්ධ එකක්ද? ඔඩියෝද වීඩියෝද? මේ කියන කාරණය පැහැදිලි වෙන්නේ types of file කියන තැන. ඊළඟට ලොකේෂන් එක. ඒ කියන්නේ මේ ගොනුව අපි සේව් කරලා තියෙන තැන. එතකොට මේක ඒ ෆයිල් එක අපි සේව් කරපු තැන ඔටෝමැටිකලි මෙයා අරගෙන අපිට පෙන්නනවා C user HP desktop testing folder. දැන් අර ටෙස්ටිං ෆෝල්ඩර් කියලා අපි හදපු ෆෝල්ඩර් එක ඇතුලේනේ මෙයා ඉන්නේ නේද? ඒක තමයි මෙතන පෙන්නන්නේ මේ ටෙස්ටිං ෆෝල්ඩර් කියලා පෙන්නන්නේ. හරි. ඊළඟ සයිස් එක. ඒ කියන්නේ මේ ෆයිල් එක එයාගේ ධාරිතාව කැපැසිටි එක තමයි ඒ කියන්නේ. ෆයිල් එක මෙතන තියෙනවා කිලෝබයිට් 9.62යි. ඒ කියන්නේ මේ ෆයිල් එක පොඩි ෆයිල් එකක් නේද? මුකුත් නැහැනේ. ඇතුලේ අපි පුංචි පේලියක් නේ ටයිප් කරේ. ඒක. created ඒ කියන්නේ මේක හදපු දවස Tuesday March 18 2025 8:48 8:48ට අඟහරුවාදා මාර්තු 18 2025. කියන්නේ මේ දැන් අපි හදපු හින්දා මේ දැන් වෙලාව පෙන්න. අපි හදලා දැන් චුට්ටක් වෙලානේ. ඊළඟට modify කියන්නේ ඒ හදපු ෆයිල් එක ඇතුලේ අපි දේවල් එකතු කරලා මකලා අලුතෙන් දාලා ඒ කරන ඒවාටනේ modify කියන්නේ නේද? එතකොට modify කරලා තියෙන්නේ 8:49ට අපි ෆයිල් එක හැදුවා. ඒක ඇතුළට ගිහිල්ලා විනාඩියකට පස්සේ තමයි අපි modify කරලා තියෙන්නේ. ඊළඟට මේක access කරපු එක access කියන එක මිනිත්තුවකට කලින් අපි මේ ෆයිල් එක access කරා කියලා පෙන්නනවා. හරි නේද? ඉතින් අපි දැන් මිනිත්තුවකට වගේ කලින් මේ ෆයිල් එක ඇතුළේ ටයිප් කරේ. ඔන්න ඔය ටික තියෙනවා. පැහැදිලිද? right. දැන් ඊළඟට මේ හදපු ෆයිල් එක අපිට ඕන නම් hide කරලා තියන්න. සංගවලා තියන්න. අපි තුමු මේ ෆයිල් එක වැදගත් ෆයිල් එකක්. දැන් සාමාන්‍යයෙන් රාජකාරී මට්ටම ඔෆිස් එකක වැඩ කරනකොට සමහරවිට අපේ කම්පියුටර් එකේ තියෙන අපි කියන්නේ confidential file ඒ කියන්නේ මේ රහසිගතව තියාගන්න ඕන ඒවා ඉතා වැදගත් තොරතුරු දත්ත ඒවා අපි ගබඩා කරාට පස්සේ අපි එක එක ඔප්ෂන් පාවිච්චි කරනවා ඒවා පරිස්සම් කරන්න. අපිට පුළුවන් පාස්වර්ඩ් එකක් දාන්න. එතකොට ෆයිල් එක පෙන්නනවා. හැබැයි කවුරු හරි ඒක ඇතුළට යන්න නම් පාස්වර්ඩ් එක අවශ්‍යයි. ඊළඟට අපිට පුළුවන් ෆෝල්ඩර් එක නැත්තම් ෆයිල්ස් ටික හයිඩ් කරලා තියන්න. හයිඩ් කරලා කියන්නේ සංගවලා තියන්න. කොහොමද පුතේ ඒක කරන්නේ? දැන් මේක අපිට සංගවන්න ඕන කියමු. මෙන්න මෙහෙම රයිට් ක්ලික් කරා නැවත ගියා ප්‍රොපර්ටිස් වලට මෙන්න මෙතනින් හයිඩ් කියන ටික් එක දානවා. ඒ ටික් එක දාලා ඇප්ලයි කරලා ඕකේ කරාම ඔයාලට පේනවා නිකන් චූටි මෙතන නිකන් බ්ලර් කලර් වුණා නේ? නිකන් ලා පාට වුණා නේද? හරි. ඊට පස්සේ දැන් අපේ මේ view කියන තැනට ගිහිල්ලා අපිට පුළුවන් අපේ මේ ෆෝල්ඩර් ඒ කියන්නේ අපේ මේ ෆෝල්ඩර්ස් වල තියෙන ෆෝල්ඩර් ඔප්ෂන්ස් ටික චෙක් කරලා අපිට එතනින් පුළුවන් මෙන්න මෙහෙම ඔප්ෂන් වලට ගිහිල්ලා මෙතන view කියන එකෙන් don't show hidden files කියන ටික් එක දාන්න. ඒක දාලා apply කරලා okay කරාම දැන් බලන්න ෆෝල්ඩර් අපේ ෆයිල් එක නෑ දැන්. පේනවද? දැන් ෆයිල් එක නෑ නේද? ෆයිල් එක නෑ. දැන් අපිට ආයි මේ ෆයිල් එක ගන්න ඕනොත් මොකද කරන්නේ? දැන් මාර වැඩේ. හදපු ෆයිල් එක නෑ. මොකද කරන්න තියෙන්නේ අපිට? ෆයිල් folder option මේකේ view කියන එකට ගිහිල්ලා show hidden files කියන එක දාලා ටික් එක apply කරලා okay කරාම ඔන්න ෆයිල් එක පෙන්නනවා. මේ තියෙන්නේ. දැක්කද? හරි. දැන් මෙයාව hide කරේ කොහොමද? ඉස්සෙල්ලා මේ ෆයිල් එකට right click කරලා properties වලට ගිහිල්ලා මේ hide කියන ටික් එක දානවා. ඔන්න දැන් බලාගන්න මම මේ ටික් එක අයින් කරාම මෙයා මේ ලා පාට නැති වෙලා තද පාට වෙනවා. ඔන්න බලන්න ටික් එක අයින් කරා apply කරා okay කරා. තද පාට වුණා නේද? දැක්කද?
ඔන්න දැන් හයිඩ් කරනවා. රයිට් ක්ලික් කරා properties ගියා hidden කියන එක ඔන්න බලන්න. දැන් ලා පාට වෙයි. ඔන්න හොඳට බලන් ඉන්න. hidden කියන එකේ ටික් එක දැම්මා. apply කරා okay කරා. ඔන්න දැන් ලා පාට වුණා. ඒ කියන්නේ දැන් මෙයා හයිඩ් කරලා තියෙනවා. දැන් හැබැයි හයිඩ් කරාට තාම පේනවනේ. ඒ පේන එක නවත්තන්න අපි view කියන option එකට ගිහිල්ලා ඒ view වලින් දැන් මෙතනින් කෙලින්ම ලේසියෙන් යන්නත් පුළුවන් මේ. මම මේක පල්ලෙහාට කරන්නම් මේක tool bar එක. දැන් මෙතන view කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා hide item කියලා. ඒකේ ටික් එක අයින් කරන්න. එතකොට නැති වෙනවා. දැක්කද? ආයෙ ඒකේ ටික් එක දැම්මොත් ඔන්න hide කරපු එක පෙන්නනවා. දැක්කද? ටික් එක අයින් කර ගමන් hide. ටික් එක දාපු ගමන් නැවත පෙන්නනවා. පැහැදිලිද? හරි. අන්න එහෙම අපිට ෆෝල්ඩර් එකක් hide කරන්න පුළුවන්. එතකොට කොහොමද කරේ? අපේ ෆයිල් එක උඩ right click ඒක ෆෝල්ඩර් එකකටත් එහෙමමයි. හොඳේ ෆෝල්ඩර් එකකුත් අපිට ඒ විදිහටම hide කරන්න පුළුවන්. ෆයිල් එක උඩ right click කරා properties වලට ගියා. ඊට පස්සේ මොකද කරේ? මේකේ තියෙන hide නැත්නම් hidden කියන ටික් එක දැම්මම තමයි නිකන් අර ලා පාට වෙන්නේ. නැවත ඒ ටික් එක අයින් කරලා apply කරලා okay කරාම තද පාට වෙන්නේ. පැහැදිලිද? හරි. ඒ වගේම දැන් මේකට permission දෙන එක අවසරය. දැන් මේ හදපු ෆයිල් එක උඩ අපි right click කරලා අපි යනවා properties වලට නැවත. මේකේ තියෙනවා security ආරක්ෂාව සම්බන්ධ කොටසක්. මේ බලන්නකෝ. දැන් මෙතන තියෙනවා security එකේ මේ full control allow කරලා තියෙනවා. modify allow, read and execute allow, read allow, write allow. special permission කියන එකේ මුකුත් නැහැ. දැන් මෙතන ඕන edit කරන්න පුළුවන් මේ. මෙතනින් අපි දැම්මොත් මේක read කියන ටික් එක විතරක් දැම්මොත් හරිද? මේ read කරන්න විතරක් allow කරලා අනිත් ටික ඔක්කොම deny කරොත් ඒ folder එක එහෙම නැත්නම් ඒ file එක අපිට බලන්න විතරයි පුළුවන් edit කරන්න මොකුත් බැරි වෙනවා. පැහැදිලිද? හරි. මේ administrator system HB මේ තියෙන්නේ අපිට මෙතන මේ file එක පාවිච්චි කරන usersලා. ඒ කියන්නේ දැන් මේකේ computer එකේ ඕන කෙනෙකුට වැඩ කරනවා නම් මේ system කියන එක සම්පූර්ණ පද්ධතිය. ඊට පස්සේ HP desktop කියලා කියන්නේ මේ computer එකේ තියෙන operating system එක. administrator කියලා කියන්නේ මේ computer එකේ user accounts වල admin කියන account එකේ user accounts හැදෙන විදිය user account වල කොහොමද admin account එකක් normal account එකක් හදන්න කියන එක මම පුතාලට වෙනම කියලා දෙන්නම්. ඊට පස්සේ ඕක තේරෙයි. හරිද? මෙතනින් පුළුවන් අපිට controls හදන්න. පැහැදිලිද කොහොමද controls හැදුවේ? අපි අර කලින් කරා වගේම ෆයිල් එක උඩ right click කරා properties වලට ගියා ඊට පස්සේ එතන security කියන එකට ගිහිල්ලා ඒක edit කරලා අපිට පුළුවන් අවශ්‍ය විදියට permissions දෙන්න. පැහැදිලිද? හරිද? එහෙම තමයි අපි permissions දෙන්නේ. right? හරි. ඔන්න ඔය ටික අපි folder එකක් හදන විදිය හදපු folder එකක් ඇතුලේ files හදන විදිය ඊට පස්සේ ෆයිල් එකක් hide කරන විදිය ෆයිල් එකක් rename කරන විදිය ෆයිල් එක permission දෙන විදිය තමයි ඔය කතා කරන්නේ. හරිද? හරි. දැන් මේක තව ෆයිල් එකක් හදනවා නම් මෙතන අපිට right click කරලා new ගිහිල්ලා අපි හිතමු අපි ගමුකෝ මොනවාරි ෆයිල් එකක්ද excel ෆයිල් එකක්. මෙන්න excel එක. දැන් බලන්නකෝ. හරි. testing excel. දැන් මේකේ type එක බලමු අපි. මේකේ type එක මොකක් වෙන්න පුළුවන්. හරිද? අපි right click කරලා properties ගිහිල්ලා බලමු. right click කරා properties කියලා. බලන්න ඒකේ type එක තියෙන .xls. අරකේ තිබුණේ මොකද්ද? ඒකත් බලමු ඔන්න. ඔන්න මම ඒකේ properties යනවා. ඒකේ තිබුණේ මොකද්ද? මේක XLS ඒ කියන්නේ Excel එකේ තියෙන XLS. හරිද? අනිත් එකේ මොකක්ද තියෙන්නේ බලන්න. මේ ඔන්න මම දෙකම දැන් ස්ක්‍රීන් එකේ තියෙනවා. මේ බලන්න. Word document එක මෙතන W අකුර ඇවිල්ලා තියෙනවා .docx. Excel එක මෙතන මොකක්ද තියෙන්නේ? .xls. දැක්ක නේද? ෆයිල් ටයිප් එක. එතකොට මේ ටිකේ හදපු වෙලාවල් දිනයන් modify කරපුවා ඒ ඔක්කොම තියෙනවා. අපි ඒවට කිව්වා මොකද්ද නම? ගොනු ගුණාංග file attributes. පැහැදිලිද? ගොනු ගුණාංග file attributes කියලා තමයි අපි මේ ටික හැදෙන්නේ.
right හරි බුක් එකේ මම පොඩි හෝම්වර්ක් එකක් දෙනවා මාක් කරගමු ඒක පුත්- හරි දැන් අපි මෙතනනේ අපි කතා කරේ ෆයිල් නේ මේ ටික ෆයිල් එක සර්ච් කරන එකත් බලමු නේ ඒකත් බලමු පරිගණකවල මූලික දෝෂාවේක්ෂණ එහෙම නැත්නම් ට්‍රබල් ෂූටින් නඩත්තුව කියන එකට අදාළව ඊට පස්සේ මේ ඒ කොටසට අදාළව මෙතන තියෙනවා පෝට්ස් ටික හරිද මේ පෝට් ටික ඒ කියන්නේ මෙන්න මෙතන පටන් ගන්නේ මෙන්න මේ කොටසෙන් මම මේ කියන්නේ හොඳේ මෙන්න මේක මෙන්න මෙතන ඉඳලා හරි ඔන්න ඔතනින් පටන් අරන් මම මෙන්න highlight කරන්න නේ හරි මේ පෝට් එක දල වශයෙන් මේ පෝට් අඳින්න ඕන පුතේ මොකද ඇන්දම තමයි අපිට මතක හිටින්නේ නිකන් පින්තූර ඇලෙවුවා මෙහෙම මතක හිටින්නේ නැහැ මේ PS2 පෝට් එක නිකන් මේක මේ විදියටම නෙමෙයි හැඩයට මෙන්න මේ රවුම් හැඩේ මෙන්න මේ විදියට ඩොට්ස් ටිකක් යනවා මෙන්න මෙහෙම පුංචි කොටු ටිකක් එනවා කියන ඒ හැඩයට ගෙදරදී අඳින්න ඕන PS2 පෝට් එක ඒකෙන් ඒක මොනවාද සම්බන්ධ කරන උපාංග යතුරු පූර්ව මූසිකේ මම මේ පෝට්ස් ගැන විස්තර කිරීම ඊළඟ දවසේ කරනවා VGA කෙවිනිය ඒකට සම්බන්ධ වෙන්නේ මොකද්ද DVI කෙවිනිය ඒකට සම්බන්ධ වෙන්නේ මොකද්ද මෙන්න මේ විදිහට පෝට්ස් ටික මේකේ තියෙනවනේ මේ පෝට්ස් ටිකේ රූපය ඇඳලා සාමාන්‍ය විදිහට ඒකෙන් මොනවාද ඒ පෝට් එකට සම්බන්ධ වෙන උපාංග කියන එක ලියන්න ඕන. ඒ වගුව සම්පූර්ණ කරගන්න ඕනේ. ඒක තමයි හෝම්වර්ක් එක. හරි. රයිට් අපි එමුකෝ අර මේ ෆෝල්ඩර් එකක් සර්ච් කරන වැඩේට පොඩ්ඩක් ඒක බලමු. හරි. අපි දැන් ගමුකෝ අපි අර හදාගත්ත ෆෝල්ඩර් එක මෙන්න තියෙනවා අපි හදාගත්ත ෆෝල්ඩර් එක. හරි. දැන් මේකේ මේ ෆෝල්ඩර් එක තියෙනවා. රයිට්. මට දැන් මතක ඒ කියන්නේ අපි කිව්වනේ මේකෙදි දැන් අපිට ෆෝල්ඩර් එක මේ වගේ එකක් වෙන්නේ නැති කියලා මතකයක් තියෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කම්පියුටර් එකේ වැඩ කරන්න බෑනේ. මෙන්න මෙතන මේ තියෙන සර්ච් කියන තැන මෙන්න මේ නිකන් තියනව නේද මේ සර්චින් සිම්බල් එක නේ? මේ අපේ ඩෙස්ක්ටොප් එකේ යටත් තියෙන්නේ වම් පැත්තේ. මෙතන අපිට පුළුවන් දැන් අපිට Excel එකක් නම් ඕනේ XLS කියලා සර්ච් කරොත් මේ බලන්න ටෙස්ටිං Excel එක විතරක් ආවා. හරිද? අපිට ડોකියුමන්ට් එක නම් ડોකියුමන්ට් එකේ නම මතක නැහැ. මට මතකයි Word එකක් කියලා. මම ගන්නවා docx කියලා. බලන්න. අන්න ටෙස්ටිං ડોකියුමන්ට් කියලා ආවා. ගොඩාක් තියෙන තැනක අපිට ඕන එක මෙතනින් දැන් මෙතනදි කිව්වේ හොඳට මතක තියාගන්න අපිට නම අමතක වෙන්න පුළුවන්. අපි හදපු ෆයිල් එකේ නම මතක නැහැ. අපි හදපු ෆයිල් එක ගැන මතක මේක Word ෆයිල්. දැන් ඔයාට අපි හිතමුකෝ ඔයා හදලා තියෙනවා ඉන්විටේෂන් ටිකක් මොනාට හරි. ඉස්කෝලේ උත්සවයකට ඉන්විටේෂන් එකක් ඔයාට හදන්න කිව්වා. ඔයා Word එක පාවිච්චි කරලා ඉන්විටේෂන් එක හැදුවා. හදලා ඔයා සේව් කරනවා මොනවා හරි නමකින්. දැන් දවස් කීපයකට පස්සේ ඉස්කෝලෙන් කියනවා ඔයාට හදපු එක අරන් එන්න. දැන් ඔයා කම්පියුටර් ඔන් කරලා බලුවට ඔයාට එකපාර සේව් කරපු නම මතක නැහැ කියමුකෝ. සේව් කරේ කොතනද කියන එක මතක නැහැ. අන්න ඒ වෙලෙට ඔයාට පුළුවන් ඔයාට ෂුවර්නේ ඔයා එක හැදුවේ Word එකේ කියලා. මෙන්න මේ ඕනම ෆෝල්ඩර් එකක් ඕපන් කරගෙන docx කියලා සර්ච් කරන්න. එතකොට Word එකේ හදපු සෙට් එකම එනවා. දැන් මෙතන නම් මේ ෆෝල්ඩරය ඇතුලේ අපි එකයිනේ තියෙන්නේ. ඒ නිසා එහෙම. දැන් මෙතනින් අපි නිකන් මම ගත්තොත් docx කියලා මේ main search එක. හරිද? sorry docx. හරිද මේ? එතකොට මේ බලන්න මම දැන් අන්තිමට හදපු එක තියෙනවා. ඊට කලින් ඒවා තියෙනවා. මේ ડોකියුමන්ට් සෙට් එකම එනවා. දැක්කද? නේ? දැන් ඔයගොල්ලෝ අපි කට්ටිය හදපු මේ ටෙස්ටිං ડોකියුමන්ට් කියන එක උඩම පෙන්නනවා. ඒක තමයි අන්තිමට හදපු එක නිසා. ඊට කලින් හදපුවා තියෙන ඒවාත් මෙතන පෙන්නනවා. ඕනනම් එහෙම මේන් සර්ච් එකේ කරන්නත් පුළුවන්. එතකොට ඒ කියන්නේ මුළු පරිගණකයෙන්ම සර්ච් කරනවා. එහෙම නැත්නම් අපිට හදුව ලොකේෂන් එක ෆෝල්ඩර් එක හරි ලොකේෂන් එක මතකයි හැබැයි ෆයිල් එකේ නම මතක නැත්නම් ඒ ලොකේෂන් එකට ගිහිල්ලා සර්ච් එකේ අපිට පුළුවන් සර්ච් කරන්න
අපේ ෆයිල් ෆෝමැට් එකෙන් දැන් ડોකියුමන්ට් එකක් නම් docx excel එකක් නම් xls අන්න එහෙම සර්ච් කරන්න පුළුවන් කියන එකයි ඕකේ අදහස. පැහැදිලිද? ඒක තේරුණාද? ගැටලුවක් තියෙනවද? මට කියන්න චුට්ටක්. තේරුණාද? නෑ සර්. හරි. ජනිදි ජනිදි පුතේ තේරුණාද? ඔව් සර්. හොඳයි. හරි. හරි.